ටයිම් එකක් තියෙනවා. බෙක් කියනවානේ. හරි. මේ කතාව දිහා මේ කතාව ලියලා තින්නේ ආශිර්සා ගමගේ කියන නෑන. චිත්‍රය ඇදලා තියෙන්නේ සාරා දුමටින් කියන මාමා. බලන්න කොහොමදද වලස් මාමාගේ සෙල්ලම් උයන හරිම විනෝදයි. කාටද මේ සෙල්ලම් උයනක් තියෙන්නේ? වලස් මාමා. හැමෝම සතුටු වෙන තැන. දවසක් හාපැංචා යාළුවොත් එක්ක සෙල්ලම් උයනට ගියා. මොකද්ද දන්නේ වෙලා තියෙන්නේ නේද? ගර් 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 කොහොමද ඒ සද්දය ආවේ? ඔබලා දාන බලන්න සද්දේ. යාළුවෝ සෙල්ලම් වෙනට ඇතුල් වෙන්න හරිම කලබලයි. ඒ සද්දෙට වලස් මාමාට කේන්ති ගියා. යාළුවෝ බය වුණා. ඒත් හාපැංචා වලස් මාමා ළඟට හෙමින් ගියා. කොහොමද ගියේ වලස් මාමා? හාපැංචා ගාවට හෙමින්. මෙහෙම ඇහුවා. අපට ඇතුල් වෙන්න අවසරද වලස් මාමේ? යන්න කලින් මොකද්ද එයා ඇහුවේ? අපට අවසරද කියලා. ඔයගොල්ලොත් එහෙම අහනව නේද? හා එහෙම තමයි එන්න ඕනේ. වලස් මාමා hina වෙලා ගේට්ටුවේ දොර ඇරියා. බලන්න වලස් මාමාගේ මුණේ තියෙන මොකද්ද කියලා? සුගත සතුටද? යාළුවෝ බෝල ගැහුවා. සීසෝ පැද්දා. ඇති වෙනතුරු සෙල්ලම් කළා. ඒ විතරක් නෙවෙයි සෙල්ලම් බඩුත් කැඩුවා. රණ්ඩුත් කළා. හොඳ වැඩත් කරලා නරක වැඩත් කරලා. මොනවද කරලා තියෙන්නේ? සෙල්ලම් කරලා සීසෝ පැදලා. මේ වගේ සෙල්ලම් බඩුත් කඩලා. වලස් මාමාට ආයෙත් කේන්ති ගියා. අර ඉස්සෙල්ලා තිබිච්ච සතුටු මොනක් දැන් තියෙන්නේ වලස් මාමට? නෑ. කේන්ති නෑ. වලස් මාමාට ආයෙත් කේන්ති ගියා. යාළුවෝ බයෙන් හැංගුණා. ඒත් හාපැංචා වලස් මාමා ළඟට ආයෙත් හෙමින් ගිහින් මෙහෙම කිව්වා. වලස් මාමේ අපට සමා වෙන්න. මෙයා මොකද්ද මෙයාට කියන්නේ? සමා වෙන්නව නේද? වරද පිළිගැනීම හොඳ ගතිය. වලස් මාමාගේ කේන්තිය නිවුණා. වලස් මාමා ලොකුම ලොකු පළතුරු කූඩයක් දුන්නා. හැමෝටම බෙදාගෙන කන්න. මොනවද දුන්නේ? පළතුරු කූඩයක්. යාළුවෝ පොර කමින් උදුරමින් දඟලමින් පළතුරු සේරම කෑවා. හාපැංචාට මොනවත් ඉතුරු වුණේ නැහැ. බලන්නකෝ හාපැංචා කොතනද ඉන්නේ කියලා. ඒත් හාපැංචා වලස් මාමා ළඟට ආයෙත් හෙමින් ගිහින් මෙහෙම කිව්වා. ඔයාට ගොඩාක් ස්තුතියි වලස් මාමේ. ඇයි මේ ස්තුති කරේ? පළතුරු දුන්නා. යාළුවන්ට පළතුරු දුන්නා. මේ සේරම බලන් හිටිය වලස් මාමා රසම රස මිදි පොකුරක් හාපැංචාට දුන්නා. හරි පුදුමයි. ඔයා කොහොමද හැම වෙලේම වලස් මාමා යාළු කරගත්තේ? යාළුවෝ ඇහුවා. මං කෙරුවේ පුංචි දෙයක් විතරයි. ඒක හැමෝටම කරන්න පුළුවන්. හාපැංචා කිව්වා. ඒක තමයි. මොකද්ද කරේ එයා? හාපැංචා මුලින්ම මොකද්ද කරේ? අවසර. ඊට පස්සේ අර වැරද්දක් වුණාම මොකද්ද කරේ? සමා වෙන්නවා. උදව්වක් කරාම මොකද්ද කරේ? ස්තුතියි කිව්වා.